සුබ උදෑසනක් යාළුවනේ. අද අපි ගිහින් බලමු කොහොමද අපේ උදෑසන දිනචරියාව ගැලපෙන්නේ කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපි උදෑසන වැඩ පටන් ගන්න ස්ථානය. උදෑසනම අපිට වැදගත් වෙන්නේ මේ අපි අවට පරිසරය පිරිසිදු කරගන්න එක. ඉතින් උදේ පාන්දරම මේ පුංචි පැල්පත ඒකාවට මිදුල බොහොම ලස්සනට අතු ගාලා පිරිසිදු කරගන්න. මේක ඉතින් හැමදාම කරනවා. ඉතින් අපේ ටූල් රූම් එක විතර නෙමෙයි වර්ක්ෂොප් එකත් ඊයවටත් අපි පිරිසිදුව තමයි තියාගෙන ඉන්නේ. ඒ වගේම ප්‍රමාත්‍ර බඩු භාණ්ඩ ගබඩා කිරීමත් මෙතන සිද්ධ වෙනවා. ඉතින් මේ වැවට එහා පැත්තේ වැව් ඉස්මත්තේ තමයි පුංචි වැඩසටහන කියන්නේ. ගෙදර ඊට පස්සේ අපි මේ ඇඳුම් ආරක්ෂිත ඇඳුම් කුඹරට යන්න කලින් නැත්නම් ගාඩන් එකට යන්න කලින් අපි වැළඳ ගන්නවා. මේ ආරක්ෂිත ඇඳුම් අපි තැන්පත් කරලා තියෙන්නේත් අපිට ගන්න පහසු වෙන විදිහට. ඔයාලට පේනවද? gloves, raincoats, ඒ වගේම අත වැහෙන්න දාන අත්මේස්, අත වැහෙන්න දිගට දාන අත්ආවරණ මේ සියල්ලක්ම අපිට අවශ්‍යයි. මේ අත්ආවරණ විශේෂයෙන්ම මේ ගස්වල බූව ගෑවිලා ඒ වගේම අවුවෙන් වෙන බලපෑම සෑහෙන දුරට පාලනය කරනවා. අන්තරට ආරක්ෂාව. ඉතින් මේ විදිහට ආරක්ෂිතව ඇඳුම් පැළඳීම නිසා අපේ කණ්ඩායමේ සමාජිකයන්ට, අපේ මිතුරන්ට නැත්නම් අපේ කණ්ඩායමට වෙන අවදාන ගැන අඩු අවධානයක නැත්නම් අවධානය අපිට පුළුවන් තරම් වගාව කරන වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම අන්තුරු අඩු නිසා බහුවදා අන්තුරු හානිපූර්ණ අපි වැය කරන කාලය ඉතාම අඩු වෙනවා. ඒ වගේම තමයි තුවාල බේත් ඒවට යවන කාලයේ සාමකල් අපිට සෑහෙන ඉතිරි වෙනවා. ඒ වගේම නිරෝධී බව සතුට වැඩබිම ආරක්ෂාව සැලසීම නිසා අපි ලබා ගන්නවා. ඒක නිසා තමයි අපි හැම වැඩකටම safety first කියන approach එක තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ආරක්ෂිත ඇඳුම් දාගත්තට පස්සේ තමයි අපි මේ ටූල් රූම් එකෙන් අවශ්‍ය දේවල් ලබා ගන්න. ඉතින් මේ ටූල් රූම් එකක් හදන විදිහ අපි වෙන වැඩසටහනක තව දවසක කතා කරමු. ඉතින් දැන් ඊගාවට වැදගත් දේ තමයි මේ අපේ ආයුධ පාවිච්චි කරන විදිහ. මේ ඔයාලා දකින්නේ අපේ ආයුධ වැඩවිමට යන්න කලින් මුවත් තබන විදිහ. නැත්නම් අපේ සමහර ආයුධ මුවත් ඇගීම ෂාප් කරගන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ පුංචි ටූල් රූම් එකක් තියෙනක මේ වැඩේදී අපිට කොහොම පහසුවක්. මේ සියලු දේ මනවින් කරනහම පහසු වෙනුත් කාර්යක්ෂමවත් ආරක්ෂිතවත් වැඩ කරන්න පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ පුංචි වැඩසටහනකින් හම්බෙන්නකම් ඔයාලට හැමෝටම සුවදායක ලස්සන දවසක්. ජය වේවා.